එදා පින්වත් ඉති කුමාරිය අර සාමණේර හිමියන්ට අබතෙල් කලයක්ම පූජා කරනවා. පූජා කරලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි, අබතෙල් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? පින්වත් නැගණිය, ඒ ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ. මම අපේ ගුරුවර දීපංකර බුදුරදුන්ගෙන් අසාගෙන නැවත ඇවිත් ඔබට ප්‍රකාශ කරන්නම්. හොඳයි ස්වාමීනි, මම ඔබ වහන්සේ ආපසු වඩින තෙක් මග බලා සිටිනවා. හිමි නම එදා අබතෙල් කලය අරගෙන දීපංකර බුදුන් පානමද හමු වින. කුමරිය ඇසු පැනයද හිමිට යොමු වින. හිමියනි පිනකේ බඳු අබතෙලට හිමිවන. ඇයදී ඇත්තේ ලෝව ආසදිස දානක්මය. සියදිවි මාගට පින් පුරනා කෙනෙක්මය. පොඩි නම ආසා දැනගනු මේ බණක්මය. ඇය කර ඇත්තේ මතු බුදුවන් පිනක්මය. ගිය වේගෙන්ම පොඩි හිමියා පාසු එනවා. ඉති කුමරියද එන පෙර මග විමසනවා. සතුටින් පැමිණ හිමි කුමරිය හමු වෙනවා. දීපංකර හිමිගේ පිළිතුර පවසනවා. ඔබ දී තිබෙන්නේ ආසදිස දානක්මය. එය දිවි මාගට පින් පුරනා දානක්මය. නැගණිය ආසනුමේ ලෝතුරු බණක්මය. ඔබ කර ඇත්තේ මතු බුදුවන පිනක්මය. නැගණිය තවත් පින්දම් වල නියැලෙන්න හොඳ සිතිවිලි ගන්න නිරතුරු දන් දෙන්න. සූවිසි කල්පයක් ගත වෙන්න තැන්න ඔන්න ඔබටත් පින තිබේ ඒ කාලෙට බුදු වෙන්න.